සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් මාකට් මාස්ටර් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව. ඉතින් අද දවසේ අපි යන්නේ අපේ ස්පොට් ට්‍රේඩින් ෆුල් කෝස් එකේ තුන්වෙනි දවස. ඉතින් ෆ්‍රී කරනවා ඔයාලට මේ කරන ෆුල් කෝස් එකේ අද තුන්වෙනි එපිසෝඩ් එක තමයි අද යන්නේ. ඉතින් එතකොට අද දවසේ අපි කතා කරනවා ස්පොට් ට්‍රේඩින් එකට අදාළව අපි කොයින් එකක් buy කරන්න පුළුවන්, අපිට කොයින් එකක් අපිට sell කරන්න පුළුවන්. එතකොට අපි කොයින් එකක් buy කරද්දී අපිට තියෙනවා විවිධ ක්‍රම. එතකොට අපිට තියෙනවා ක්‍රම හතරක්. මම තව චුට්ටකින් ඔයාලට ඒ ගැන කතා කරනවා. ඉතින් එතකොට මේට කලින් මම සම්පූර්ණයෙන්ම දැම්මා ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? ස්පොට් ට්‍රේඩින් කරලා අපිට කොහොමද සල්ලි වන්න පුළුවන් වෙන්නේ? සහ ඇයි අපි බැංකුවේ එක සල්ලි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්නේ නැතුව Binance එකේ ස්පොට් ට්‍රේඩින් කරන්නේ ඉන්වෙස්ටිං ප්ලෑන් එකක් විදිහට? ඊට පස්සේ අපි කතා කරා Binance එකේ ඉන්ටර්ෆේස් එක ගැන. සම්පූර්ණයෙන්ම ස්පොට් ට්‍රේඩින් වලට අදාළ ඉන්ටර්ෆේස් එක කතා කරා. සෙටින්ස් ටික හදාගන්න විදිය කතා කරා. ඉතින් දැනගන්න ඕන දෙයක් තමයි ස්පොට් ට්‍රේඩින් කරද්දී අපේ සෙටින්ස් ටිකක් තියෙනවා හදාගන්න. අන්නේ සෙටින්ස් ටික හදාගන්න වීඩියෝ එකක් මම කලින් දවසේ ඔයාලට ගෙනාවා. ඉතින් මේ වීඩියෝස් ටික බැලුවේ නැත්නම් මුලින් මේ වීඩියෝස් ටික බලලා එන්න කියලා ආරාධනා කරනවා ඔයාලට අද වීඩියෝ එකට. රයිට්, එහෙනම් අද යන් අපි වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ස්පොට් ට්‍රේඩින් buy කරන ස්ට්‍රැටජිස් ටික. එතකොට අපිට ස්පොට් ට්‍රේඩින් buy කරද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම හතරක් හම්බෙනවා. අපි බලමු මොනවද මේ ක්‍රම හතර කියලා. හරි. පළවෙනි එක විදිහට අපිට හම්බෙනවා මාකට් ප්‍රයිස් කියලා. මාකට් ප්‍රයිස්. අපි මේවා එකින් එක බලමු. ඊට පස්සේ අපිට හම්බෙනවා ලිමිට් ප්‍රයිස් කියලා එකක්. ලිමිට් ප්‍රයිස් මම මේ කතා කරන්නේ buy orders ගැන. එතකොට ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියන එකත් මම ඔයාලට තව චුට්ටකින් කියලා දෙන්නම්. ඊළඟට අපිට හම්බෙනවා stop limit buy orders. right. ඊට පස්සේ අපිට හම්බෙනවා තව එකක් OC order කියලා. right. මෙන්න මේ කියන ක්‍රම හතරටම අපිට පුළුවන් ස්පොට් එකේ coin එකක් buy කරගන්න. එතකොට මෙන්න මේ ක්‍රම හතර මොනවද? right. අපි ඇයි මේ ක්‍රම හතර පාවිච්චි කරන්නේ? මේ වගේ එකින් එකට තියෙන වෙනස්කම් මොනවද කියන එක සහ කොයි වගේ වෙලාවල් වලටද මෙන්න මේවා එකින් එකට අපි යූස් කරන්න කියන එක මම අද දවසේ ඔයාලට සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් එතකොට මම ඔයාලට සම්පූර්ණයෙන් මේකේ තියරි පැත්ත කතා කරනවා මුලින්ම. ඊළඟට මම ඔයාලට ඉන්ටර්ෆේස් එක පැත්ත කතා කරනවා. PC එකෙන් coin එකක් buy කරන විදිය සහ phone එකෙන් coin එකක් buy කරන විදිය කියන දෙකම ඔයාලට මම අද දවසේ කතා කරනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. වීඩියෝ එක ඉවර වෙනකන් කොයිම වෙලාවකවත් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්නේ නැතුව බලන්න. මොකද ඔයාලට මම මේ වීඩියෝ එක ඇතුලේ සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ට්‍රේඩින් වලට අදාළ දේවල් විතරයි. right. ඉතින් එතකොට තාමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, bell icon එක click කරලා නැත්නම් bell icon එක click කරන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. හරි. අපි යම් මුලින්ම market price කියන්නේ මොකක්ද කියලා බලන්න. market price. right. අපි දැන් ස්පොට් එකේ coin එකක් buy කරන්න ආවට පස්සේ මම කිව්වා අපිට තියෙනවා කියලා එක option එකක් market price කියලා. බලමු අපි මොකක්ද මේ market price කියන්නේ කියලා. market price. right. ඒ කියන්නේ පවතින මිල කියන එක. market price එක කියලා කියන්නේ මේ වෙලාවේ තියෙන මිල. අපි හිතමු example එකක් විදිහට අපි ක්‍රිප්ටෝ මාකට් එකට එනවා. දැන් ස්පොට් එකේ coin එකක් මිලදී ගන්න. අපි හිතමු සම්පත් කියලා කෙනෙක් එනවා. මෙන්න මේ සම්පත් කියන කෙනාගේ අතේ තියෙනවා අපි හිතමු ඩොලර් 100ක්. USDT 100ක් තියෙනවා කියලා අපි හිතමු මෙන්න මේ සම්පත් කියන කෙනා ගාව. එතකොට මෙන්න මේ සම්පත් කියන කෙනා දැන් ඉන්නේ ස්පොට් එකේ coin එකක් buy කරන්නනේ. එතකොට අපි හිතමු දැන් BTC කියන coin එක මේ වෙලාවේ තියෙනවා 62798. අපි හිතමුකෝ නිකන් 63000 තියෙනවා කියලා. එතකොට ඔයාට ඇවිල්ලා ඔයාගේ ඩොලර් 100 දාලා අන්න ඩොලර් 100කට හරියන්න ඔයාට Bitcoin නැත්නම් BTC මේ මොහොතේ මිලදී ගන්න පුළුවන්. right. ඔක මම තවත් විදිහකට මෙන්න මෙහෙම කියන්නම් ඔයාලට. හරි. අපි හිතමු A කියලා coin එකක් තියෙනවා. මෙන්න මේ A කියන coin එකේ මේ වෙලාවේ වටිනාකම අපි හිතමු ඩොලර් 5යි. right. එතකොට මෙන්න මේ coin එක මේ විදිහට ඩවුන් වෙලා තියෙන. දැන් මම අර පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඔයාලට ස්පොට් ට්‍රේඩින් කරන්නේ කොහොමද කියන එක. එතකොට දන්නවා coin එකක මිල පහළ ගිහපු අවස්ථාවේදී buy කරගෙන coin එකේ මිල ඉහළ ගියාට පස්සේ අපිට sell කරලා විකුණලා අපිට profit එකක් ගන්න එක තමයි ස්පොට් ට්‍රේඩින් කියන්නේ සරලව. ඉතින් එතකොට මම මේ කතා කරන්නේ එක කරන්න පුළුවන් ක්‍රම ගැනනේ. එතකොට ඔයා එන්නේ ඩොලර් 100ක් අරගෙන නම් ඔයාට ඇවිල්ලා මෙන්න මේ A කියන coin එකක වටිනාකම මේ වෙලාවේ තියෙන ඩොලර් 5යි නම් අන්න ඔයාට ගන්න පුළුවන් A කියන coins 20ක්. A කියන coins 20ක් ගන්න පුළුවන් නේද?
එතකොට මෙන්න මෙතනින් වාට වෙන්නේ අන්න වාගාව තිබ්බා USDT කියන කරන්සි එක. දැන් ඔයාලා දන්නවා Binance එකේ අපි use කරන්නේ USDT කියන coin එක. එහෙම නැත්නම් US dollar tether කියන coin එක. ඉතින් එතකොට USDT දීලා A කියන කරන්සි එක ගත්තට පස්සේ ඔයාලට දැන් A කියන කරන්සි 20ක් තියෙනවා. හරියට නිකන් රුපියල් 100ක් දීලා පහේ ටොපි ගන්නවා. එතකොට ඔයාලට පහේ ටොපි 20ක් තියෙනවා. දැන් ඔයාගාව රුපියල් 100ක් නැහැ. ඔයාගාව තියෙන්නේ පහේ ටොපි. රයිට්. එතකොට ඔයාලට ওই ටොපි ඕනනම් එකක් 10 ගානේ ඔයාගේ යාළුවාට විකුණ ගන්න පුළුවන්. එතකොට අන්න ඔයාලට තව රුපියල් 100ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ වැඩක් තමයි මේ ස්පොට් ට්‍රේඩින් කියන්නේ සරලවම. එතකොට මාකට් ප්‍රයිස් කියලා කියන්නේ අන්න මේ වෙලාවේ මාකට් එකට එනවා ඇවිල්ලා තියෙන මිලෙන් මිලදී ගන්න එකට මං හිතනවා ඔයාලට මාකට් ප්‍රයිස් බයි ඕඩර් එකක් නැත්තම් මාකට් ප්‍රයිස් බයි කරනවා කියන එක තේරෙන්න ඇති කියලා. හරි. අපි යමු ඊළඟට ලිමිට් ප්‍රයිස් කියන එකට. ලිමිට් ප්‍රයිස් මම කතා කරන්නේ බයි ඕඩර්ස් නේ. රයිට්. අපි මුලින්ම බලමු මොකක්ද මේ ඕඩර් එකක් කියන්නේ කියලා. ඕඩර් එකක් කියලා කියන්නේ මේ වෙලාවේ පවතින මිලෙන් නැතුව අපි ඉහලින් හෝ පහලින් ප්‍රයිස් එකකදී මෙන්න මේ මිලට ආවොත් බයි වෙන්න හෝ මේ මිලට ආවොත් සෙල් වෙන්න කියලා අපි දාලා තියෙනවා ඕඩර් එකක්. අන්න ඒ ඕඩර් එක ඒ ප්‍රයිස් එකට ආවොත් ඕපන් වෙනවා. එතකොට ඕඩර් එකක් කියලා කියන්නේ මතක තියාගන්න මාකට් ප්‍රයිස් එකට නැතුව ඉහලින් හෝ පහලින් අපි දාන ඕනම ඕඩර් එකක් අපි කියනවා ඒකට ඕඩර් එකක් කියලා. එතකොට ඒක ලිමිට් ඕඩර් එකක් වෙන්න පුළුවන්, ස්ටොප් ලිමිට් ඕඩර් එකක් වෙන්න පුළුවන්, OC ඕඩර් එකක් වෙන්න පුළුවන්. එතකොට මාකට් ප්‍රයිස් කියන්නේ මේ මොහොතේ ඇවිල්ලා බයි කරන එක හෝ සෙල් කරන එක. එතකොට ලිමිට් ප්‍රයිස් ඕඩර් එකක් කියලා කියන්නේ පවතින මිලෙන් නැතුව ඉහලින් හෝ පහලින් දාන ඕඩර් එකකට. හරි. එතකොට ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියන එක මම හිතනවා ඔයාලට සරලවම තේරෙන්නේ නැති කියලා. එතකොට අපි බලමු වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙනවා. මොකද මම ඔයාලට මේක පැහැදිලිව ඒ කියන්නේ සරලව එක්සැම්පල්ස් එක තමයි ඔයාලට මේක මම කතා කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙයි. හැබැයි කමක් නැහැ. ඔයාලට මේක සම්පූර්ණයෙන් මම ඔළුවට වදින විදියට ඔයාලට මේක උගන්වනවා ෆ්‍රී. එතකොට මම කියවන්නේ දැන් ඔයාලට ඕඩර් එකක් කියන්නේ ඉහලින් හෝ පහලින් බයි කරන එකට හෝ සෙල් කරන එකට කියලා තියෙන මිලට. හරි. එතකොට අපි මේ ලිමිට් ප්‍රයිස් බයි ඕඩර් එකේදී කතා කරන්නේ පවතින මිලට පහලින්. ඒ කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ විදියට. අපි FIB එක තියෙනවා අපේ Fibonacci retracement එක. ඉතින් SMC පැත්තට යද්දී අපිට හම්බ වෙනවා මෙන්න මේ tool එක. ඉතින් එතකොට මෙන්න මේ කියන price level වලින් අපිට පුළුවන් මේ market එකේ entry එකක් ගන්න. මෙන්න මේ කියන price level එකෙන් ගන්න පුළුවන්. හැබැයි market එක තියෙන්නේ මෙන්න මේ හරිය නම් market එක තියෙන්නේ මෙතන. හැබැයි ඔයාගේ entry එක තියෙන්නේ මෙන්න මෙතන. එතකොට තාම market එකේ entry point එකට ඇවිල්ලා නැහැ. එතකොට ඔයා දානවා මෙන්න මේ මිලට ආවොත් එහෙම ට්‍රේඩ් එක ඕපන් වෙන්න කියලා. මම මේක ඔයාලට තව එක්සැම්පල් එකක් එක්ක පැහැදිලි කරන්නම්කෝ. හරි. දැන් අපි හිතමු ඔන්න අපේ කසුන් ඉන්නවා. රයිට්. ඔන්න අපේ කසුන් ඉන්නවා. කසුන් ගාව තියෙනවා 3.50ක්. 3,50,000ක් තියෙනවා රුපියල්. රයිට්. කසුන් යනවා බයික් එකක් ගන්න නිමල් කියලා කෙනෙක් ගාවට. මෙයා දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. අන්න ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා ඉවරලා දැන් ඔන්න නිමල් කියන කෙනා ගාවට ආවා කසුන්. ඇවිල්ලා ඉවරලා අහනවා ඔයා නේද අර බයික් එකක් දාලා තිබුණේ විකුණන්න බයික් එක කීයද? අන්න නිමල් කියනවා මොකද්ද? බයික් එක නම් 380ක් වෙනවා. 380ක් වෙනවා. රයිට්. බයික් එක නම් 380ක් වෙනවා. මොකද කරන්නේ? ඔයා ගන්නවද? රයිට්. ඊට පස්සේ කසුන් කියනවා මොකද්ද? නෑ නෑ මට 380ෙන් බයික් එක එපා. ඔයා මට 350ෙන් බයික් එක දෙනවා නම් මෙන්න මගේ නම්බර් එක. ඔයා මට කෝල් එකක් දෙන්න කියලා අන්න මොකද කරන්නේ කසුන් ලිමිට් එකක් දීලා එනවා. මේ ලිමිට් එකට ආවොත් විතරයි මම බයි කරන්නේ. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට 62700 දැන් බිට්කොයින් එක තියෙනවා. මේ වෙලාවේ මම තියෙන මිල මේ ඔයාලට කතා කරන්නේ. එතකොට 62700 ඔන්න බිට්කොයින් එක තියෙනවා. මම 60000ට ආවොත් මම මේක මිලදී ගන්නවා. නැත්තම් මම මේක බයි කරනවා. අන්න ඒ විදිහට අපි මොකද කරන්නේ ලිමිට් එකක් දානවා එතෙන් දාවොත් විතරයි බයි කරගන්න කියලා. එතකොට මං හිතනවා ඔයාලට ලිමිට් ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව තේරෙන්න ඇති කියලා. හරි. ඊළඟට අපිට හම් වෙනවා ඊළඟ ක්‍රමයේ විදිහට ස්ටොප් ලිමිට් කියන එක. හරි. අපි බලමු ස්ටොප් ලිමිට් කියන්නේ මොකක්ද කියලා. ස්ටොප් ස්පොට් නෙමෙයි ස්ටොප් ස්ටොප් ලිමිට්. ස්ටොප් ලිමිට් මේ කතා කරන්නේ බයි ඕඩර් එකක් ගැන. සෙල් ඕඩර්ස් එක වෙනම මම කතා කරනවා.
මොකද මේකට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙනවා සෙල් ඕඩර්ස් පැත්තට ආවට පස්සේ. මේක දෙපැත්ත මාරු වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ කියන කතාව stop limit buy orders ගැන දැන් අපි කතා කරන්නේ buy orders ගැන. එතකොට ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියන එක දැන් ඔයාලා දන්නවා. අපි බලමු එහෙනම් මොකක්ද මේ stop limit buy order එකක් කියන්නේ කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම මොකක් හරි coin එකක් තියෙනවා. අපි මෙන්න මේ විදිහට අපි හිතමුකෝ අපි chart pattern එකක් නිර්මාණය කරනවා කියලා. දැන් අපි technical analysis පැත්තට ගියපුවාම අපි මෙන්න මේ විදිහට chart patterns අපි අඳිනවානේ. එතකොට මෙන්න මේ chart pattern එකට අපි නමක් කියනවා falling wedge එකක් කියලා. එතකොට මේක wedge chart pattern දෙකක් තියෙනවා rising wedge falling wedge කියලා. මේ තියෙන්නේ falling wedge කියන chart pattern එක. ඉතින් එතකොට මෙන්න මේ වගේ falling wedge chart pattern එකක් නිර්මාණය වුණොත් market එක මෙන්න මේ විදිහට up movement එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ market එක up වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි හිතමු මෙන්න මේ වගේ නිර්මාණය වුණොත් නේ යන්නේ. හැබැයි මාකට් එක මෙන්න මේ හරිය තමයි තාම තියෙන්නේ. මෙන්න මේ ටික නිර්මාණය වෙලා නැහැ තාම. එතකොට මෙන්න මේ විදිහට වෙයි කියන එක අපි ඉමේජ් කරනවා හැම වෙලාවෙම මේ මාකට් එකේ කලින් වෙච්ච සිදුවීම් එක්ක. right? ඉතින් එතකොට මේ මාකට් එක අපි හැම වෙලාවෙම මාකට් එක ඇනලයිස් කරන්න ලොකු knowledge එකක් තියෙන්න ඕනේ. ගොඩක් දේවල් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් එතකොට අපි හැම වෙලාවෙම මේ මාකට් එක ඇනලයිස් කරන්නේ කලින් වෙච්ච දේවල් එක්ක. සහ දැන් වෙලා තියෙන දැන් වෙන දේත් එක්ක ඊළඟට මොන වගේ දෙයක් වෙයිද කියන එක තමයි අපි කතා කරන්නේ. ඉතින් එතකොට ඒකත් එක්ක තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. world economic එක ගැන ඉගෙන ගන්න තියෙනවා. economic prices ගැන ඉගෙන ගන්න තියෙනවා. සහ මේ මාකට් එකට අදාළ ගොඩක් දේවල් තියෙනවා. ඉගෙන ගන්න. ඉතින් ඇත්තටම මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කියන්නේ සූදුවක් නෙමෙයි. මේක හරියට කරන්න පුළුවන් හරි knowledge එකක් එක්ක කරන්න ඕනේ හොඳ business එකක්. ඉතින් ඒ නිසා business එකක් විදිහට මේක කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් විතරක් මගේ Telegram channel එක තියෙනවා. කැමති කෙනෙක්ට Telegram channel එකට join වෙන්න පුළුවන්. සහ free signal group එකක් මම දීලා තියෙනවා. ඒකේ මම free signal දෙනවා. දවසකට එකක් දෙකක් දෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ගේමක් ගහ ගන්න ඕන නම් ඒ channel එක පැත්තට join වෙන්නත් පුළුවන්. හරි. ඉතින් එතකොට මෙන්න මේ වගේ chart pattern එක අපිට මෙන්න මේ කියන price level එකෙන් මේ market එකට enter වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. ඉතින් technical පැත්ත ඉගෙනගෙන තියෙනවා නම් හරි. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපිට loan trend එකක් දාන්න පුළුවන්. හැබැයි market එක තියෙන්නේ මේ මිලේනේ. market එක තියෙන්නේ මෙන්න මේ price එකේ තමයි market එක තියෙන්නේ. මේ තියෙන්නේ 6119 දැන් මේ අරන් තියෙන එකේ. එතකොට මෙන්න මෙතන තමයි අපේ entry point එක තියෙන්නේ. මෙතන තියෙනවා market එකේ price එක. entry point එක තියෙනවා අන්න 6144. පවතින මිලට වඩා ඉහළ මිලකින් තමයි තියෙන්නේ entry එක. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට use කරන්න පුළුවන් වෙන්නේ stop limit buy order එකක්. එහෙනම් මතක තියාගන්න stop limit buy order එකක් අපි පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම පවතින මිලට වඩා ඉහළ අවස්ථාවකදී. හැබැයි මේක චුට්ටක් වෙනස් වෙනවා. අපිට ඕක ඉහළිනුයි පහළිනුයි දෙකෙන්ම පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලට ඉහළින් පාවිච්චි කරන්න තමයි මේ stop limit එක අපි use කරන්න කියන එක. හරි. මේක ඔයාලට ඕන නම් මට තව පොඩ්ඩක් explain කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාලට මතක ඇති සබන් කැටයක් අපි ගෑව රුපියල් 38යි 32යි ඔන්න ඔය වගේ price එකකට අපි සබන් කැටයක් ගෑවනේ. හැබැයි සබන් මිල එකපාර මොකද උනේ? සබන් මිල එකපාරම ඉහළ යනවා කියලා අපිට ආව නිවුස් එකක්. අන්න ඒ අවස්ථාවේදී ගොඩක් කට්ටිය මොකද කරේ? ඒ කියන්නේ අපේ ගෙදරත් එහෙම තමයි. අපේ ගෙදරත් ගොඩක් ඒ කියන්නේ සබන් ගෙනාව මාසෙකට විතර සබන් ගෙනලා තියාගත්ත ස්ටොක් එකක්. ඇයි හේතුව? ඒ මිලෙන් අය මිලදී ගන්න වෙන්නේ නැහැ. එතකොට රුපියල් 32 සබන් කැටේ 35ටත් ගත්තා, 40ටත් ගත්තා, 45ටත් ගත්තා. ඇයි අපි එක එක මිල ගණන් වලින් වැඩි වෙන්න ගත්තේ? හේතුව තමයි සබන් කැටයක් ගියා 170ට 180ට. දැන් උනත් අපි සබන් කැටයක් ගන්නෙ රුපියල් 110යි 120යි 150යි 170ක් දීලා. හැබැයි රුපියල් 32කට තිබුණ සබන් කැටේ තමයි මේ මිලට ගියේ. අන්න ඒ වගේ අසීමිතව මාකට් එකක් අප් වෙන්න තියෙනවා කියලා අපිට නිවුස් එකක් එද්දී පවතින මිලට ඉහළ මිලකින් හරි අපි මාකට් එකෙන් buy කරගන්න try කරනවා. ඉතින් ඒ නිසා අපි stop limit orders ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමයි පාවිච්චි කරන්නේ. මම හිතනවා ඔයාලට මේකත් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා stop limit order එකක් කියන එක. හරි. ඉතින් එතකොට තව ක්‍රමයක් තියෙනවා අපිට OC order කියලා. මෙන්න මේ OC order කියන එක අපි ඊළඟ දවසේ කතා කරමු. ඒකට හේතුව එහෙම නැති වුණොත් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. එහෙම වුණොත් ඔයාලට මේ වීඩියෝ එක බලන එක බෝරින් වෙනවා. ඉතින් මම කැමති නෑ ඔයාලා මේ වීඩියෝ එක බලන එක බෝරින් කරගන්නවට. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලට මේ දෙන වීඩියෝ එකට අදාළ පොඩි නෝට් එකක් ඔයාලා දාගන්න. පුළුවන් නම් නෝට් එකක් දාගත්තට පස්සේ මට කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම්. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් මට මේ ප්‍රශ්නෙත් ක්ලියර් කරලා දෙන්න පුළුවන්. තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් සහ මගෙන් මොනවා හරි තව වීඩියෝ එකක් ඔයාලට ඕන කරන තියෙනවා නම්
අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට මේ වීඩියෝ එකක් ගෙනල්ලා දෙන්න පුළුවන්. හැබැයි කමෙන්ට් එකක් මට තියෙන්න ඕනේ. හරි. ඉතින් එතකොට ඊළඟ දවසේ මම OCOට කියන එක ඔයාලට කතා කරනවා. එතකොට නැත්තම් වීඩියෝ එක දික් වෙන නිසා. රයිට්. අපි යන් එහෙනම් මෙන්න මේ කතා කරපු ක්‍රම තුනෙන් අපි කොහොමද ඉන්ටර්ෆේස් එකේ buy order එකක් දාගන්නේ කියලා. හරි. අපි යන්කෝ එහෙනම් Binance එකේ අපේ ඉන්ටර්ෆේස් එක පැත්තට. එතකොට Binance එකේ ඉන්ටර්ෆේස් එක පැත්තට අපි ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේ දැන් අපි දන්නවා ස්පොට් එකට යන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙනවා ට්‍රේඩ් කියලා. මේකෙන් අපි ගියාට පස්සේ වම් පැත්තේ උඩම තියෙනවා අපිට ස්පොට් කියලා. මෙන්න මෙතනින් තමයි අපේ ස්පොට් එක ඇතුළට යන්නේ. හරි. එතකොට දැන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක අපිට මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ගැන සම්පූර්ණම දේවල් ටික මම ඔයාලට කතා කරා. මේකට කලින් වීඩියෝ එකේ මම සම්පූර්ණයෙන්ම කතා කරා ඔයාලට කොයින් එකක් ඇඩ් කරගන්න විදිය, ප්‍රයිස් එක පෙන්වන එක, මෙන්න මේ ඕඩර් බුක් එක කියන්නේ මොකක්ද, chart එක කියන්නේ මොකක්ද, මේ channel කියන්නේ මොනවද, මෙන්න මේ price range එක, date range එක, මේ කියන හැම දෙයක් ගැනම මම සම්පූර්ණයෙන් ඔයාලට ෆ්‍රී කතා කරා. ඉතින් කලින් වීඩියෝ එකෙන් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් කෙනෙක් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් එතකොට මම දැන් අද දවසේ කතා කරන්නේ buy එකක් දාන විදියනේ. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති buy කියලාත් තියෙනවා, sell කියලාත් තියෙනවා. එතකොට මෙතන sell කියන එක දාගත්තාම අපි ගාව තියෙන කොයින් එකක් අපි මේ වෙනකොටත් මිලදී අරන් තියෙන කොයින් එකක් අපිට විකුණ ගන්න තමයි ওই sell කියන එක අපි යූස් කරන්නේ. ඒක ඊළඟට කියලා දෙන්නම් මම ඊළඟ වීඩියෝ එකෙන්. එතකොට ඔයාලට මෙන්න මෙතන තියෙනවා buy කියන option එක right. එතකොට මේ buy කියන එක තමයි මුලින්ම select කරගන්න ඕනේ. හරි. එතකොට ඔන්න buy කියන එක අපි select කරා. දැන් අපිට තියෙනවා මම කිව්වා ක්‍රම හතරක්. ඒකෙන් මම ඔයාලට අද දවසේ කතා කරා ක්‍රම තුනක්. මොනවද ක්‍රම තුන? market price, limit price, stop limit කියන ක්‍රම තුන. අපි මුලින්ම යන්කෝ market price කියන එකට. එතකොට ඔන්න මෙතනින් මම market price කියන එක දාගත්තා. ඒ දාගත්තට පස්සේ ඔයාලට පේනවා දැන් මෙන්න මේ විදිහට coin එකේ price එක පෙන්නනවා. සහ මෙතන market price කියන එක මෙතනින් අපිට price එකක් type කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කොයිම වෙලාවකවත් market price එකෙන් අපි ගියාට පස්සේ අපිට price එකක් type කරන්න බෑනේ. ඒකට හේතුව දැන් මම ඉන්නේ මේ live market එකේ. ඔයාලට මේ photo එකක් image එකක් නෙමෙයි පෙන්වන්නේ. මේ ඔයාලට real market එකේ මම ඉන්නේ Binance එකේ. ඉතින් එතකොට ඔයාලට පේනවා price එක 62819යි 768යි 69යි මේ විදිහට මේ market එක මෙහෙම consolidate වෙනවා. ඒ කියන්නේ market එකේ මිල ඉහළ පහළ යනවානේ. එතකොට අපිට market price කියන්නේ පවතින මිල අපිට වෙනස් වෙනවා. එතකොට type කරන්න දෙන්නේ නැහැ ඒක. ඒ නිසා ඔයාලට price එකක් එතනදී type කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔයාගේ අතේ තියෙන USDT කීයක්ද? අන්න ඒකට අදාළව ඔයාට මේ ඕන coin එකක් ගන්න පුළුවන්. ඉතින් එතකොට මම කලින් ඔයාලට කතා කරා මේ ක්‍රිප්ටෝ මාකට් එකේ අපිට මිලදී ගන්න පුළුවන් කොයින්ස් කොච්චරක් තියෙනවද? කොයින්ස් මිලියන 53ක් තියෙනවා කියලා කතා කරා. ඒකේ ටෝකන් තියෙනවා, ඊට පස්සේ කොයින්ස් තියෙනවා, ක්‍රිප්ටෝ තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් එතකොට මම ඔයාලට කතා කරා මේ කොයින්ස් කොහොමද ගන්න කියන එකත් මම ඔයාලට කියලා දුන්නා. හරි. එතකොට මෙන්න මෙතනින් අපි ගාව අපි හිතමු ඩොලර් 100ක් අපි ගාව තියෙන්නේ. USDT 100ක් තියෙන්නේ. එතකොට මම මෙතනින් ඇවිල්ලා USDT 100 කියන එක මට ටයිප් කරගත්තට පස්සේ මට මෙන්න මේ buy BTC කියන එක තමයි දෙන්න තියෙන්නේ. ඉතින් එතකොට ඩොලර් 100කට හරියන්න BTC මෙතනින් buy වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට තමයි coin එකක් buy කරගන්නේ. හැබැයි මෙතනින් අපිට වෙන coin එකක් add කරගන්න ඕන නම් මුලින්ම අපි හිතමු analyze කරන්නේ Solana කියන coin එක. ඒ කියන්නේ SOL කියන coin එක. එතකොට ඔයාවිල්ලා ඉවර වෙලා මෙතන අනිවාර්යයෙන්ම මුලින්ම මේ interface එකේ කරන්න ඕනේ අන්නේ Solana කියන coin එක මෙතෙන්ට add කරගන්න එක. එතකොට අපි නිකන් ඇඩ් කරලා බලමු SOL USDT කියලා මේ විදිහට ගැව්වහම එනවා Solana coin එක. එතකොට ඔයාලට පේනදි සම්පූර්ණ price එකේ ඉඳන්ම chart එකේ ඉඳන්ම මේ හැමදේම interface එකේ අදාළ coin එකට විදිහට වෙනස් වුණා. ඉතින් එතකොට මතක තියාගන්න අනිවාර්යෙන් ඔයා analyze කරනවා නම් TradingView කියන website එකේ ඔයා TradingView එකේ analyze කරලා ඔයා trade එක දාන්න තමයි Binance එකට එන්නේ. ඒ ආවට පස්සේ මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට අදාළ coin එක මෙතනින් තෝරගන්න ඕනේ. හරි. ඉතින් එතකොට ඔයාලට මේ වීඩියෝ එක වැඩෙන්න චුට්ටක් පරක්කු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මම හොස්පිටල් එකේ ඉඳලා ඇත්තටම ආවේ. ඉතින් ඒ නිසා වීඩියෝ එක පොඩ්ඩක් පරක්කු වෙයි ඔයාලට අද වීඩියෝ එක වැටෙද්දී. ඉතින් මම හෙට ඉඳන් ඔයාලට බලාපොරොත්තු වෙනවා දවල් 12ට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. මොකද ඔයාලට මම ඩේ ටු ඩේ කියන්නේ ඩේලි ඔයාලට මම වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා, ඩේලි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. ඉතින් ඩේලි වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඩේලි වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් මාත් එක්ක මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න සපෝට් එකක් දෙනවා. ඉතින් අපේ විදු මල්ලි ඉතින් විදු මල්ලිටත් මම වීඩියෝ එක දාලා ඉවරලා ඌටත් මම සෑහෙන්න වද දෙනවා මේ වීඩියෝ එක දාන්න කියලා.
ඉතින් එතකොට අපි දෙන්න ඉතින් මේ පැට්‍රික් කරගෙන යද්දී අපිට අර ගොඩක් ප්‍රශ්න වෙනවා වීඩියෝ එක දාද්දී. හරි. ඉතින් එතකොට මම ඔයාලට දැන් කතා කරේ මාකට් ප්‍රයිස් එකෙන් කොහොමද බයි ඕඩර් එකක් දාන්න කියන එක තමයි මම ඔයාලට කතා කරේ. අපි එහෙනම් බලමු ලිමිට් ප්‍රයිස් එකෙන් කොහොමද බයි ඕඩර් එකක් දාගන්නේ කියලා. හරි. අපිට එතකොට මෙන්න මෙතනින් තෝරගන්න ඕනේ ලිමිට් කියන එක අපි සිලෙක්ට් කරගන්න ඕනේ. අපි ලිමිට් කියන එක අපි සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මෙතනින් මේ විදිහට මෙතනින් අපිට එනවා ප්‍රයිස් එකක් ටයිප් කරගන්න. මම ඔයාලට කිව්වා දැන් තියරි පැත්තෙන් කතා කරද්දී තියෙන මිලට පහළ මිලක් ලිමිට් ඕඩර් එකක් දානවා නම් අනිවාර්යෙන්ම පවතින මිලට පහළ මිලක් තමයි දාන්න ඕනේ. මේ වෙලාවේ තියෙනවා BTC කියන coin එක ඔයාලට බලා ගන්න පුළුවන් live 62833 කියන price level එකේ මේ වෙනකොට market එක තියෙනවා. ඉතින් එතකොට ඔයාට ඕනේ නම් අපි හිතමු මේක ඔයා 50000ට આવොත් buy කරගන්නවා. එහෙම නැත්නම් 58000ට આવොත් buy කරගන්නවා කියලා අපි හිතමුකෝ. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන ඇවිල්ලා type කරගන්නවා 58000 කියන price එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනදී ලිමිට් ඕඩර් එකක් විදියට මේ නිව් ලිමිට් ඕඩර් එකක් විදියට වැටෙනවා 58000 කියලා පෙන්නනවා. එතකොට මෙන්න මේ මාකට් එක මෙතෙන්ට ආවොත් තමා මේකෙන් බයි වෙන්නේ. අපි හිතමු ඔයා ඇවිල්ලා මෙතනින් ඩොලර් 100ක් තමා මෙතනින් දාගන්න හදන්න කියලා. එතකොට ඔයාලා ඩොලර් 100ක් දාගන්නවා නම් මෙතනින් ඇවිල්ලා මේ විදියට amount එක type කරගන්න ඔයාලට දැන් තැන් දෙකක් මෙතනින් පෙන්නනවා. එකක් BTC වලින් කොච්චරක් ගන්නවද නැත්නම් USDT වලින් කොච්චරක් ගන්නවද? ඉතින් ඔයාලට BTC කොච්චරක් හම්බ වෙනවද කියන එක ඔයාලට හරියටම කියා ගන්න බෑනේ. මොකද ඔයාගේ අතේ තියෙන ඩොලර්ස් ප්‍රමාණයනේ. ඒ නිසා මෙතනින් USDT ප්‍රමාණය ගන්න ඔයාගේ අතේ තියෙන. එතකොට මෙන්න මේ විදිහට USDT නම් ගහන්නේ ඔන්න ඔය විදිහට 100 කියලා ටයිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් BTC කීයක් හම්බ වෙනවද කියලා ඩොලර් 100කට 0.0.172ක් හම්බ වෙනවා. දැන් කියන්න එපා මට මොකද්ද? BTC මෙච්චර පොඩ්ඩක්ද හම්බ වෙන්නේ අපේ ඩොලර් 100කට. ඔව් BTC එකක් කීයද? 62758ක් වෙනවනේ. ඉතින් එතකොට අවාගේ අතේ තියෙන මුදලට ඔයාට BTC ගන්න පුළුවන්. හරි අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක් මම ඔකට පොඩ්ඩක් ඔයාලට තේරුම් කරලා දෙන්නම්කෝ. අපි හිතමු මෙහෙම අපේ ඉන්නවා රුවන් ඉන්නවා. ඔන්න අපේ රුවන් ඉන්නවා. රුවන් අද ඔන්න ගෙදර යනවා. ගෙදර යද්දි මාර කේස් එක ගෙදරට නෑදෑයෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. ගෙදරට නෑදෑයෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. අනේ මාර කේස් එක ඔන්න අම්මා කියනවා මොකද්ද? අනේ රුවන් මේ ටක් ගාලා ගිහින් ඉවරලා සීනි ටිකක් අරන් එන්නකෝ. මේ ගෙදර සීනි ඉවර වෙලා හේතුව මේ අද හවස තමයි බඩු ගේන්න හිටියේ. ඉතින් සීනි ඉවරලා ටක් ගාලා ගිහින් අරන් එන්නකෝ කියලා කියනවා. මෙයා මොකද කරන්නේ? රුපියල් 200කුත් අරගෙන ටක් ගාලා යනවා කඩේට සීනි අරන් එන්න. මාර කේස් එක ගියාට පස්සේ සීනි කිලෝ එකක් රුපියල් 300ක් වෙනවා. දැන් රුවන්ට සීනි ගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද බලන්නකෝ. මෙයාට සීනි ගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? සීනි ග්‍රෑම් 500ක් අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට පුළුවන් මොකද්ද? සීනි ග්‍රෑම් 500ක් අරන් රුපියල් 50කුත් ඉතුරු අරගෙන ගෙදර එන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාට කරන්න පුළුවන් මොකද්ද? එහෙම නැත්නම් මෙයාට කරන්න පුළුවන් තව මුදලාලි අඳුරනවා නම් මොනවා ගන්න පුළුවන්ද? එතකොට රුපියල් 100 දෙන්නම් කියලා අරන් එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපිට බයිනෑන්ස් එකේම ණයට දෙන්නේ නැහැ. එතකොට තව අපිට කරන්න පුළුවන් රුපියල් 200කට හරියන්න සීනි දෙන්න කියලා මුදලාලිට දුන්නාම එයා රුපියල් 200කට හරියන්න අපිට සීනි කෙරලා දෙනවා. ඉතින් එතකොට මේ වගේ අපිට රුපියල් 200කට හරියන්න එතකොට සීනි ගන්න පුළුවන්. හරි. මම හිතනවා ඔයාලට මෙන්න මේ කිව්ව කතාව තේරෙන්න ඇති කියලා. හරි. එතකොට මොකද්ද කරන්න පුළුවන් රුපියල් 5ක. අපි හිතමුකෝ ඔන්න රුපියලක් දෙනවා කියලා ඔන්න ගිහිල්ලා මුදලාලිට රුපියලක් දීලා කියනවා මුදලාලි මට මෙන්න මේ රුපියලට සීනි දෙන්නකෝ දැන් සීනි කිලෝ එකක් රුපියල් 300යිනේ. එතකොට මුදලාලි මොකද කරන්නේ? චූටි හන්දක් ගන්නවා. අරගෙන ඉවරලා කට චුට්ටක් අරින්න කියලා ඉවරලා රුපියලට හරියන්න සීනි ටිකක් නේද? කටට දාලා ඉවරලා ගෙදර එවනවා. හරිද? ඉතින් එතකොට ඔන්න ඔය වගේ තමයි අපි BTC ගන්නවට පස්සේ අපේ අතේ තියෙන ඩොලර් 100යි නම් BTC එකක් 62700ක් වෙනවා නම් අපිට හම්බෙන්නේ BTC පොඩි ප්‍රමාණයක්. මෙතකොට මම මේක කිව්වේ කෙනෙක් මගෙන් අහුවොත් එහෙම නැත්තම් මොකද්ද? BTC ඇත්තටම අපිට BTC එකක් ගන්න ඩොලර් 62000ක් මොකටද කියලා නෑ. එහෙම ඕනේ නෑ. අපිට පුළුවන් අපේ අතේ තියෙන ගාන ටයිප් කරලා අතේ තියෙන ගානට හරියන්න ඒ අදාළ කොයින් එක මිලදී ගන්න. හරි. මම හිතනවා ඔයාලට ඒකත් පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඊළඟට අපිට තියෙනවා ස්ටොප් ලිමිට් කියන එක. මෙන්න මෙතනින් අපි තෝරගන්න ඕනේ. එතකොට ස්ටොප් ලිමිට් කියන එක තෝරගත්තට පස්සේ අපිට එනවා ප්‍රයිස් දෙකක් මේකේ ටයිප් කරගන්න. එතකොට මම ඔයාලට කිව්වා ස්ටොප් ලිමිට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම පවතින මිලට ඉහළ මිලකින් දාද්දී. එතකොට අපිට මෙන්න මේ තැන් දෙකේම ප්‍රයිස් එක ටයිප් කරගන්න ඕනේ. හැබැයි මෙන්න මේ කියන තැන් දෙකේම එකම ප්‍රයිස් එක අපි ටයිප් කරගන්න ඕනි. එතකොට දැන් තියෙන්නේ 62700නේ. එතකොට අපි හිතමු 63000 කියන ප්‍රයිස් ලෙවල් එක බ්‍රේක් කරොත් තමයි අපි මාකට් එකට එන්ටර් වෙන්න හදන්නේ. එතකොට අපි මෙතන ඇවිල්ලා ටයිප් කරගන්න පුළුවන් 63000 කියලා.
අපේ එන්ට්‍රිය තියෙන්නේ 63000 නම් මෙන්න මේ විදිහට 63000 කියලා ටයිප් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් 63000 කියලා මම ටයිප් කරාට පස්සේ මෙන්න මේ විදිහට 63000 කියන ප්‍රයිස් ලෙවල් එකෙන් මේ විදිහට පෙන්නනවා. හරි. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ අපිට. ඊට පස්සේ අපි අතේ තියෙන ඩොලර්ස් ප්‍රමාණය මේ විදිහට ටයිප් කරලා buy BTC කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ ඕඩර් එක ප්ලේස් වෙනවා. හැබැයි මේ ප්‍රයිස් එකට ආවොත් විතරයි coin එක buy වෙන්නේ, නැත්නම් coin එක buy වෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඔයාලට. market price, limit price සහ stop limit කියන තුනම ඉතින් එතකොට මම ඉන්ටර්ෆේස් එකක් කතා කරා. ඒකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් කෙනෙක්ට මේක තේරුන්නේ නැත්නම් වීඩියෝ එක දෙපාරක් හරි තුන් පාරක් හරි බලන්න. මොකද ඔයාලගේ data චුට්ටක් කැපුණා වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්න නැතුව තමයි මම මේ වීඩියෝස් ටික ඔයාලට දෙන්නේ. ඉතින් එතකොට මම අවුරුදු 4මාරක එක්ස්පීරියන්ස් එකකින් ඔයාලට මේ ට්‍රේඩින් ගන්නන්නේ සහ අවුරුදු 2මාරක් මම දැන් ට්‍රේඩින් ගන්නනවා. ඉතින් එතකොට මම ට්‍රේඩ් කරනවා දැන් අවුරුදු 4මාරක් තිස්සේ. ඉතින් ඒ නිසා මම මේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට මේ උගන්වන්නේ. ඉතින් ඔයාලා ගොඩක් මගෙන් ඉල්ලුවා ෆ්‍රී දෙන්න බෑද අපිට, මොකද අපේ අතේ සල්ලි නැහැ ට්‍රේඩ් කරන්න. ඉතින් ඔන්න ඔයාලට ෆ්‍රී දීලා තියෙනවා දැන්. හැබැයි මේක හරියට පාවිච්චි කරන්න. මොකද ගොඩක් කට්ටියන්ට නිකන් දෙයක් දුන්නා මේකේ අගයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේකට පුළුවන් උපරිම වටිනාකමක් දෙන්න ඔයාලා දීලා ඔයාලා මේකෙන් මොනවා හරි ගේමක් ගහගන්න. ඉතින් ඔයාලත් මේකෙන් කීයක් හරි හොයාගත්තොත් මට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒකෙන් ගොඩක් සතුටු වෙනවා. මොකද මම ඔයාලා වෙනුවෙන් කරපු දේ ගැන. හරි. අපි යන් එහෙනම් දැන් ෆෝන් එකෙන් මෙන්න මේකේ කොහොමද අපි buy order එකක් දාගන්න කියලා අපි බලමු. හරි. අපි බලමුකෝ කියලා ෆෝන් එකෙන් කොහොමද කරන්න කියලා. හරි. මෙන්න මේ විදිහට අපි Binance එකට ෆෝන් එකෙන් ලොග් වුණාට පස්සේ ඔයාලා දන්නවා දැන් අපිට ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් මෙතන තියෙන හෝම් එක මාකට් එක ට්‍රේඩ් කියලා. මෙන්න මේ ට්‍රේඩ් කියන එකට තමයි අපි එන්න ඕනේ. ස්පොට් එකට එන්න නම් ඒ ආවට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා ස්පොට් කියලා. මෙන්න මෙතනින් තමයි අපි එන්න ඕනේ ස්පොට් එකට. ට්‍රේඩ් කියන එකට ආවා. උඩ ස්පොට් කියනවා තියනවාද කියලා බලන්න. මේ විදිහට තමයි ස්පොට් එකට එන්නේ. හරි. එතකොට අපි ස්පොට් එකට මේ විදිහට ආවට පස්සේ දැන් මම මෙතන තෝරගෙන තියෙනවා coin එකක් SOL USDT කියන coin එක. අපි බලමු මේ coin එක කොහොමද buy කරගන්නේ කියලා. එතකොට ඔයාලට coin එකක් වෙන එකක් තෝරගන්න ඕන නම් මෙන්න මේකට ටච් කරලා ඔය විදිහට coin එකක් search කරගන්න පුළුවන්. ඉතින් මේක ගැන මම සම්පූර්ණයෙන් ඔයාලට කතා කරානේ කලින් වීඩියෝ එකේ. නිසා මම ඒක ගැනයි කතා කරන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා. හරි. එතකොට අපි මුලින්ම බලමු market price කියන එක. මෙන්න මෙතනින් අපිට පුළුවන් එතකොට මේක buy sell කියලා තියෙනවා. දැන් buy කරන්න යන නිසා අනිවාර්යෙන් මේක buy කියන එකට දාගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඊතලයක් පොඩි. මෙන්න මේ ඊතලය උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙනවා limit market, stop limit, OC order කියන මම කතා කරන දේවල් ටික. එතකොට market කියන එකට ආවට පස්සේ ඔයාලට price එකක් type කරන්න එන්නේ නැහැ කියලා දැන් දන්නවා. එතකොට ඔයාගේ අතේ තියෙන USDT ප්‍රමාණය මෙතනින් ගැහුවා මේ විදිහට type කරගත්තා. ඊට පස්සේ buy SOL දැන් අර කලින් coin එකේ පෙන්නුවේ buy BTC කියලානේ. මොකද මම ඒ වෙලාවේ ඔයාලට පෙන්නුවේ BTC කියන coin එක buy කරන විදිය. ඉතින් එතකොට ඔයාලට කැමති coin එකක් ඔයා trading view එකේ analyze කරන coin එක buy කරන්න කලින් මෙතෙන්ට ඇවිල්ලා coin එක add කරගන්න Binance එකට add කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ අතේ තියෙන කීයක්ද ඒ ගානට ඔයාලට මෙතනින් type කරගෙන ඉවරලා buy Solana කියන එක දුන්නාම මේ වෙලාවේ තියෙන මිලෙන්ම market price එකෙන්ම buy වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මාකට් ප්‍රයිස් කියන එක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි යන් ලිමිට් ප්‍රයිස් එක කොහොමද ගන්නෙ? මෙන්න මෙතන තියෙනවා ලිමිට් කියන එක. මේ විදිහටම තමයි ලිමිට් කියන එකට ගියාට පස්සේ අපිට තියෙන්නේ ප්‍රයිස් එක ටයිප් කරගන්න. දැන් ඔයාලා දන්නවා 15 මිලක් තමයි අපි ටයිප් කරගන්න ඕනේ. එහෙනම් 76 තියෙනවා ඔන්න SOL USDT කියන coin එක. මම මේක 60ට ආවොත් මම buy කරනවා. ඒ කියන්නේ 76 තියෙන coin එක 60ට ආවොත් මම buy කරනවා ඩොලර් 100ක් දාලා. අන්න එහෙනම් මම මේ විදිහට මොකද කරන්නේ? 60 කියන එක මෙතනින් ටයිප් කරගෙන එතකොට amount එක USDT වලින් මම ගන්නවා මගේ අතේ තියෙන USDT ප්‍රමාණය. එතකොට මට SOL 1.666ක් හම්බ වෙනවා කියලා මෙතනින් තියෙනවා. හරි. එතකොට මේ විදිහට අපි buy Solana කියන එක දුන්නාම 60 කියන මිලට ආවොත් විතරයි මේ coin එක buy වෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙනවා stop limit එක. මෙන්න මෙතනින් තියෙනවා මේ තියෙන stop limit එක. අපි stop limit එක දාගත්තට පස්සේ ඒකේ මම කිව්වා ප්‍රයිස් දෙකක් ටයිප් කරන්න තියෙනවා. එතකොට පවතින මිලට ඉහළ මිලක්නේ. එහෙනම් මම මේකේ දානවා 80 කියන මිලට ආවොත් තමයි මම මේක බයි කරගන්නේ. ලෝන් ට්‍රේඩ් එකක්. මොකද 80 කියන මිල බ්‍රේක් කරොත් ප්‍රයිස් එක බ්‍රේක් කරොත් මම හිතනවා මේකේ අය කියලා 300ට විතර. ඉතින් එතකොට මට පුළුවන් 80 කියන ප්‍රයිස් එකෙන් මේක ටයිප් කරගෙන ඉවරලා දාන්න. එතකොට අවුලක් නැහැ. මට මොකද අය 70ෙන් ගන්න වෙන්නේ නැති නිසා මම මේක 80ෙන් බයි කරගන්නවා. ගැටලුවක් නැහැ. එතකොට මගේ අතේ තියෙන ඩොලර්ස් ප්‍රමාණය මේ විදිහට ටයිප් කරා. buy Solana කියන එක දුන්නාම 80 කියන price level එක break කරොත් තමයි market එක අනිවාර්යෙන් අපි දාපු මේ order එක buy කරගන්නේ. ඒ කියන්නේ order එක open වෙන්නේ.
හරි මම හිතනවා ඔයාලට අද දවසේ මම කතා කරපු දේවල් ටික පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කොයින් එකක් ස්පොට් එකේ බයි කරගන්නේ. ඉතින් එතකොට ඔයාලට මම OC order කියන එක තාම කියලා දුන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දිග් වෙන නිසා. ඒක මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙනවා මෙන්න මේ OC order ගැන මම කියලා දුන්නාට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙනවා එපිසෝඩ් එකේදී ස්පොට් එකේ කොයින් බයි කරද්දි මම කිව්වට ඔයාලට මම හොඳම කොයින්ස් 30ක් දෙන්නම් කියලා. ඉතින් එතකොට මේ කොයින්ස් 30 මම ඔයාලට දෙනවා. හරිද? හැබැයි අනිවාර්යයෙන්ම මට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ කොයින්ස් 30 ඕනේ කියලා. ඉතින් එතකොට මම ඔයාලට අනිවාර්යයෙන්ම කොයින්ස් 30ක් දෙනවා බයි කරගන්න. ඒක මම දෙන්නේ ඇනලයිස් කරලා මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් එතකොට මේ මාකට් එකේ බයි කරන්න සල්ලි වන්න පුළුවන් ඔක්කොම කොයින්ස් 30ක් දෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඉන්වෙස්ට් කරලා තව අවුරුද්දකින් දෙකකින් හරි හොඳ ප්‍රොෆිට් එකක් ගන්න බලාගෙන මේක ඉන්වෙස්ට් කරන්න අද ඇවිල්ලා හෙට සෙල් කරන්න බලාගෙන නෙමෙයි. ඉතින් ලොකු කාලයක් මේක ඉන්වෙස්ට් කරලා තියාගන්න බලාගෙන තමයි ස්පොට් ට්‍රේඩින් කරන්නේ. ඉතින් එතකොට කෙනෙක්ට ඇවිල්ලා ඉවරලා මෙන්න මේ දෙන කොයින්ස් 30න් ඔයාගේ අතේ තියෙන මුදලට කැමති කොයින්ස් ප්‍රමාණයක් බයි කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඊළඟ වීඩියෝ එක මම හෙට දවසේ දවල් 12 වෙද්දී කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් තාමත් අපි ෆලෝ කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.